අද අපි විවෘත කරපු පස්මහල් ගොඩනැගිල්ල මේක ඇත්තටම ඔබ කවුරුත් දන්නවා 2019 අගෝස්තු මාසයේ තමයි ඉදිකිරීම ආරම්භ කළා තිබුණේ 2022 පෙබරවාරි මාසයේ වෙනකොට අවුරුදු දෙකමාරක් තුලදී ඉදි කරලා අවසන් කරන්නට නියමිත ව්‍යාපෘතියක් හැටියටයි ඒ කාලේ මේක කැබිනට් මණ්ඩලයේදී අනුමත කරගෙන තිබුණා. ඒ කාලයක ඉදි කරා නම් අපිට වැය වෙන්නේ රුපියල් මිලියන 793ක්. නමුත් රටේ සිදුවුණු විවිධ තත්ත්වයන් සමහරට කොවිඩ් ඊටත් වඩා ආර්ථික අර්බුදය විවිධ හේතු මත අපේ මේ බොහෝ ව්‍යාපෘති කල් ගියා. සාමාන්‍යයෙන් ඒ කල්යාම අපේ ආර්ථිකයට ඉතාම දැඩි බරක්. ඒක මහජන සේවා සැපයීමේදී අවුරුද්දක් දෙකක් කල් යන එක විතරක් නෙවෙයි. ඊට පස්සේ අපි 2024 නොවැම්බර් මාසයේ ආණ්ඩුව අරගෙන ඒ ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා මුදල් ඇස්තමේන්තු කරාම දෙගුණය, තුන්ගුණය, හතරගුණය දක්වා මුදල් වියදම් වෙන තත්ත්වයකට පත් වුණා. ඔබගේ මේ පස්මහල් ගොඩනැගිල්ලම එවකට රුපියල් මිලියන 793ක් වුණාට ඉදිකිරීම නතර කරපු තැන සිට, ප්‍රමාද වූ තැන සිට ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 2961ක්. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ මිලියන 793ක් පළවෙනි අවුරුදු දෙකමාරේ වැඩ අවසන් කරන්න ඇස්තමේන්තුගත කරලා තිබුණාට අතරම අපේ අධ්‍යක්ෂුමිය එන කාලේ වෙනකොටත් ඇඩ්වාන්ස් එකක් ගෙවලා වැට් එකත් ඇතුළුව මිලියන 374යි ගෙවලා තිබුණා. ඉතින් එතෙන් සිට මේ අභියෝගය බාර ගන්න අපට සිදු වුණා. මේ වන විට අපි මිලියන 1400කට ආසන්න මුදලක් මේ වෙනුවෙන් මුදල් හැටියට ගෙවලා අවසానයි. ඉතින් මේ සියල්ලකින් බලාපොරොත්තු වෙන්නේ මොණරාගල සාමයේ අවට ජනතාවට අවශ්‍ය කරන උපරිම සෞඛ්‍ය පහසුකම් ලබා දෙන එක. 2019 අවුරුද්දේදී මේ යෝජනාව කැබිනට් මණ්ඩලයට පාර්ලිමේන්තුවට අරගෙන ආවිල්ලා මේ වෙනුවෙන් හඬක් නගපු ඒ කාලේ දේශපාලන අධිකාරිය උන් මගේ ස්තුතිය පිරිනමන්නට ඕන. ඒ වගේම මේ කාලේදී ඇස්තමේන්තු කළ මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් ඊට පස්සේ මේක නතර වෙලා මන්දගාමීව යන වැඩ කටයුතු සිදුවීමෙන් පවතිනකොට මෙතන 2024 අප්‍රේල් මාසේ නේද අපේ ඩොක්ටර් රේෂා මෙතනට ආව අධ්‍යක්ෂතුමිය හැටියට. එතනින් පස්සේදී මේකේ සෑහෙන වේගවත් සංවර්ධනයක් සිදු වුණා. එතුමියට විශේෂ ස්තුතියක් මම පුද කරන්න කැමතියි. අපිට අවශ්‍යයි එවැනි අධ්‍යක්ෂවරු, අපිට අවශ්‍යයි එවැනි වෛද්‍ය අධිකාරීන්. ඒ වගේම එතුමියට විශාල සහායක් වෙමින් මේ රෝහලේ කටයුතු කරන අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා ඇතුළු විශාජ වෛද්‍ය රත්න මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඒ හැමදෙනාත් ඔබ එක පවුලක් හැටියට මේ කරන සේවාවෙන් තමයි මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල දියුණු වෙන්නේ සමස්තයට අපේ සෞඛ්‍ය පද්ධතිය දියුණු වෙන්නේ.